අපට තියෙන්නේ රත්තරන් පොළොවක්. බොහෝ දෙනෙක් එහෙම කිව්වට අපේ රටේ පොළොවෙන් රත්තරන් කෑල්ලක් හොයාගත්ත කෙනෙක් නැහැ. හැබැයි ඉතින් මැණික් නම් ඕන හැටිය අඹ වෙලා තියෙනව නේද? මේගොල්ලෝ මැණික් ගන්නවා නේද? මැණික් ගන්න අතරේ රත්තරනුත් ගන්නවා. අපේ රටේ මහ පොළොවේ රත්රන් තිබෙන බව විද්‍යාත්මක පරීක්ෂණ වලින් තහවුරු වී තිබෙනවා. නමුත් ඒ රත්රන් වටින විදිහට මතු කරගන්න එක ලේසි පාසු වැඩක් නෙවෙයි. මේ යන්ත්‍රය ඒ උත්සාහයේ ප්‍රතිඵලයක්. යන්ත්‍රය නිෂ්පාදනය කරලා තියෙන්නේ රත්නපුර ලෙල්ලොපිටියේ නිහාල් දහම්ප්‍රිය මහත්තයා. දායකත්වයේ දරලා තියෙන අයගම ඉන්දොලවත්තේ VGP ජයවික්‍රම මහත්තයයි දිල්හාන් ජයවික්‍රම මහත්තයයි. කොහෙබැටම රත්තරන් පොඩ්ඩක් ඉන්ට රත්තරන් රම්මැණි කියලා රත්තරන්ලා රත්තරන් පුතාලා රත්තරන් දුවලා හැමද දැන් අටපට්ටම් බලනවා ඇති නේද? යන්ත්‍රයට පස්ස ඇතුළු කරාට පස්සේ ඒ තියෙන රත්තරන් අංශු කොටස් මේ තැටියේ තැම්පත් වෙනවා. ඒක ඊට පස්සේ එළියට අරන් හොදන්න ඕනේ. අටපට්ටමේ අපේ කාලය රන් හා සමාන බව ඇත්ත. ඒ වුණාට පිළිවෙලට බලා ගන්නකෝ. ශ්‍රී ලංකාවේ අලෙවි සමීක්ෂණ වාර්තාවලට අනුව නම් අටපට්ටමේ ගුවන් කාලය රත්තරන් වලට වඩා මිල වැඩි රත්තරන්. කොහොමදත් ඉතින් කාලේ රන් හා සමානයි කියන කියමන දැන් යල් පැනලා. රත්තරන් දිය කළත් වාස්ප කළත් කොහේ හරි ඉතුරු වෙනවා. කාලය ගියොත් ගියාමයි. ඒ හින්දා කල්පනා කරලා අලුත් කියමනක් හදමු නේද? කෝකටත් කලින් ලංකා පොළොවෙන් රත්තරන් හොයාගෙන ඉන්න එපාය. රත්තරන් හොයාගත්තත් වාණිජමය වටිනාකමක් එන විදියට මහා පරිමාණයෙන් හොයාගන්න තමයි අපි උත්සාහ කරන්න ඕනේ. එකපාර අලි අල්ලන්න පුළුවන් නෑ. ඉතින්ලා මෙතන රත්තරන් තියනවාද කියලා බලමු. තියෙනවා නම් තියෙන්න ඕන මෙතන තමයි. සමහරු දැන් ඉතින් ගෙවල් වල තියෙන නෑබිලි එහිම අරන් වැඩේ පටන් ගනි දන්නේ නෑ. කෝකටත් අම්මලා නෑබිලි ටික පරිසම් කරගන්න ඕනේ. දිලිසෙනවා නම් තමයි. ඒ වුණාට දිලිසෙන සියල්ල රත්තරන් නොවේ කියනවනේ. මහා පස්කොඩකින් ඉතිරි වුණේ ටිකයි. බලන්න ඒ අතර කහපාටට පේන්නේ මොනවද කියලා. ඒ තමයි රත්තරන්. ඔය තියෙන රත්තරන් බබා. මොකද බුද්දක් කියව නෑ ඕකේ. ඔය බුද්දක් වෙනවා ඇති. නෑනු ගැලිච්ච කරාබෝලෙම හොයන එක නෙමෙයි පොළොවේ තියෙන. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මේ රත්තරන් පිරිසුදු කැරට් 24 රත්තරන් බවට සහතික කරලා තියෙනවා. මැණික් ගැරීමේදී මේ අතුරුපළයක් විදිහට අයින් වෙන ඉල්මනයිට් වැල්ලේ මේ රත්තරන් තියෙන්නේ. මේ රට දවසක විශාල සේවක වීමට ඉවහල් වෙයි කියලා හිතන මේ මැෂින් එක. මොකද අයින් වෙන වැල්ලේ තියෙන අතුරු වැල්ලේ තියෙන රත්තරන් ලබා ගැනීමෙන්ද.